අයිබෝන් පාවනගොල්ලෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ චුටි වගාවට. ඔන්න බලන්න පුළුවන් වගාව. මේ දින අපි මහිමිරිස්සලාව. මෙතන පැල අපි කීයක්ද මචං? එතන බලු 150ක පැල 300ක් වගේ වගාව දාලා තියෙනවා. මේ අපේ තලවතකට මේක තියෙන්නේ. මේ අපි ඊට පස්සේ නෙට් ගැහුවා. දැන් නෙට් පොඩ්ඩක් පාස් වෙලා තියෙන ඒවා 10 කරන්න ඉන්නේ. සමහර ඒවා ගෙඩි ඇවිල්ලා සමහර ඒවා මල් ඇවිල්ලා සමහර ඒවා ලෙඩ ඇවිල්ලා අපි ඔක්කොම වලට බලලා විශ්ලේෂණය කරලා ඒවට අදාළ දේශක් හොයාගෙන ගන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ආ බඩ් ලයින් එකකුත් ඇද්දා. ඒකෙදි වෙච්ච ප්‍රශ්න තියෙනවා. බට ගණිතදී වෙච්ච ප්‍රශ්න ඒ ඔක්කොම අපි ඔලත් බෙදා ගන්න ඉන්නේ. එහෙනම් අද අපි බලමු. අද අපි බලමු නෙට් එක ගහලා කූරු ගහලා සෙලින් කරලා කොහොමද කරන් යන්නේ කියලා. මේ ඔන්න අද අපි මේ නෙට් ටික ගහලා ඉවර කළා. ඔයාලට බලන්න පුළුවන් මේ. දෙමෙන්නේ නැහැ. දැන් ඔළුව වදින්නේ නැහැ. ඔළුව ගෑවෙන්නේ නැහැ. ආයෙතන ඇවිදින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වැඩෙත් හරි. දැන් අද අපි කතා කරන්න යන්නේ මේ අපිට හදන ලෙඩක්. මෙන්න මේක. ඔයාලට පේනවද මේ කොළ ඇතුළට නැමිලා තියෙනවා මේ. මේ කොළේ යටපැත්තෙන් ගත්තොත් මෙන්න මේ හරියේ පොඩි දුඹුරු පාට නිකන් ලප ටිකක් තියෙනවා. මම පෙන්නන්නම්. මෙන්න තියෙනවා. මේ කොළ ඇතුළට නැමිලා තියෙනවා. මේ විදිහට. ඊට අමතරව මේක ටිකක් දරුණු වුණාට පස්සේ එන්නේ මේ ටිකේ මුකුත් නැහැ. මේ දළු ඔක්කොම ටික කැඩලා ගිහින් නැති වෙලා ගිහින් චූටි වෙලා කළු වෙලා ගිහිල්ලා තියෙනවා. මේ වගේ තව හැදිච්ච එකක්. මේ තියෙන්නේ. ඔයාලට පේන ඔක්කොම මේ නාටු වෙලා ගිහිල්ලා චූටි වෙලා කොළ මේ වෙලා නැති වෙලා ගිහින්. අන්න අතන අර ගහ එහෙම වෙලා තිබිලා අපි ඒක කපලා අයින් කරලා තමයි. මේකත් මේ මුල් ටික එහෙම වෙලා කියන්නේ උඩට දීපු අලුතෙන් එන ටික ඔක්කොම තිබ්බ ඒ ටික අපි කැපුවා. මොකද කපන්නේ කරන්නේ නැතුව මම මොහොතට ඒතකොට මේක දළු දාලා එන්නත් බෑ අනුත් මේ කපන්නේ මොකක්වත් තිබ්බේ නැතුව නම් මේ විදිහට මේ නියන් චූටි වෙලා නැති වෙලා මේ වෙලා දැන් ඒ වගේ ගස්සලා අපි දැක්ක දෙයක් තමයි මේ යටින් පටපට ගාලා කොළ දාගෙන එනවා. මේ අපිත් මේවා දන්නේ නැහැ. අපිත් මේ අලුතෙන් ආවනේ මේ අපි පළවෙනි වගා. හරිද? අපිත් ඉගෙන ගන්න ගමන් තමයි වවන්නේ. දැන් අපි මේක හොයාගත්ත දේවල් ඔයාලට පෙන්නන්න. මේක්ෂේ මේක මේ Wi-Fi කනෙක්ට් වෙනවා. කෙලින්ම ෆෝන් එක විතරයි අරන් යන්න ඕන තැනකට. මේකෙන් අපි බලමු අර කොළවල මොකද ඉන්නේ කියලා යට පැත්තේ. දැන් ඔයාලට පේනවා මෙතන සුදු පාට සතෙක් ඇවිදිනවා වගේ. මේ ගොඩක් පොඩි ඇහැට පේන්නේත් නැහැ. අන්වේෂණ බලද්දි තමයි පේන්නේ. මේල ගොඩක් වෙලාට යට පැත්තෙම ඉන්නේ කොළවල. අර නැමිච්ච කොළවල බලද්දි යට පැත්තේ ඉන්නවා වලට බලා ගන්න පුළුවන්. අපි දැක්ක දෙයක් තමයි මේ සතා තව සුදු පාට ඒ જાතියම සතෙක් වගේ එකක්. නිකන් පිටේ අලෝගෙන වගේ යනවා හැම වෙලාවෙම. අර ඇවිදිනේම පොඩ්ඩක් දුඹුරු පාටයි. අර පිටේ ඇරිලා තියෙන වගේ අනිත් පොඩි සතා සුදු පාටයි. මේක සතෙක්ද නැත්නම් ඒ සතාගේ හැව අරපු එකක්ද තාම එහෙම හරියට දන්නේ නැහැ. ඕක තමයි අහුවෙන්නේ. ඉන්ටර්නෙට් එකේ හොයලා බලුවට පස්සේ අපිට හම්බුණා මේකට කියන්නේ බ්‍රෝඩ් මයිටා කියලා. කියන්නේ මහත මයිටා වගේ. මු හැබැයි මකුළු මයිටා අනිත් එකට වඩා පොඩි. මෙයාලට ගහන්න කියලා කියන්නේ සල්ෆර්. සල්ෆර් ඇබමැක්ටින් වගේ පාවිච්චි කරලා මෙයාලා අයින් කරගන්න පුළුවන්. දැන් අපි අපේ වගාවට සල්ෆර් ගැහුවා. අපි බලමු කොහොමද මේක අඩු වෙනවද නැද්ද කියලා ඊළඟ වීඩියෝ එකේ.